සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකින් ඔයාලා එක්ක වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා ඕනම කෙනෙක් දන්නවා රෝස් බෙලා එක්ක දැන් මම බහරෙන් ඉඳලා ලංකාවට ඇවිත් පොඩි කාලයක් වෙන්නේ. ඉතින් එයාව පරිසරයට හුරු කරගන්න මට ගොඩාක් මහන්සි වෙන්න වුණා. මොකද හැම දෙයක්ම එයාට මුල ඉඳන් මට හුරු කරවන්න උන නිසා ටිකක් වැඩිපුර එයත් එක්ක කාලය ගත කරන්න වුණා. මොකද එයාට කාලගුණික දේශගුණික විපර්යාස වලට ඊට පස්සේ එයාගේ අලුත් ගෙදරට අලුත් නෑදෑයෝ ඉතින් මේ හැමෝම එක්ක මෙයාව ටිකක් හුරු කරගන්න මට වැඩිපුර එයත් එක්ක ඉන්න වුණා. ඉතින් මං හිතුවා ඒක නිසා මගේ වීඩියෝ වලට ගත කරන කාලය ටිකක් ඈත් කරගෙන මගේ පැංචත් එක්ක මගේ රෝස් බෙලත් එක්ක ටිකක් වැඩිපුර කාලය ගත කරලා එයාට ඒ වෙනසට හුරු කරවන්න හිතුවේ. ඉතින් මම දැන් අද මගේ මාතෘකාවට එන්නම්කෝ. අද මම වීඩියෝ එකෙන් ගේන්න ඉන්නේ ගොඩාක් වටින වීඩියෝ එකක්. මොකද ඕනම අම්ම කෙනෙක් කැමතිනේ බබා ඉක්මනින් කතා කරනවට. ඉතින් මම මගේ පැංචත් එක්ක ගත්ත අත්දැකීම් අනුව මං හිතුවා චූටි බබෙක්ව ඉක්මනින් අපිත් එක්ක වචන හුවමාරු කරගන්න, එයා අදහස් දක්වන්න, ඉක්මනින් කතා කරවන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට ඉක්මනින් හුරු කරගන්නේ කොහොමද කියලා කියන්නේ. ඉතින් මගේ රෝස් බෙලා අවුරුදු 1.5ටත් කලින් ඉඳන් සාමාන්‍යයෙන් වචන දෙකක් ගලපලා වාක්‍යයක් කියන්න පටන් ගත්තා. පුදුමයි නේද? සමහර අම්මලට නම් මේක පුදුමයක් නෙවෙයි. මොකද ඉන්න පරිසරයත් එක්ක ඉක්මනින් වැඩිපුර දෙනෙක් කතා කරනවා නම් එයාට ඇහුම්කම් දෙනවා නම් ඒ වගේම එයත් එක්ක නිතරම නෑදෑයෝ පිරිසක් ඉන්නවා නම් එයාට ඉක්මනින් කතා කරන්න පුළුවන්. ඒ වගේම අම්මත් එක්ක විතරක් නැත්තම් තාත්තිත් එක්ක විතරක් බබා ඉන්නවා නම් තනි වෙලා කියන්නේ ගෙදර ඇතුළෙම කොටු වෙලා අන්න ඒ වගේ නම් ඔයාගේ බබා චුට්ටක් කතා කරන්න පරක්කු වෙනවා. හැබැයි මම කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයාගේ බබාට අවුරුදු 2ක් යනකම් ස්ක්‍රීන් ටයිම් හුරු කරන්න එපා. මොකද ඒක වෛද්‍ය උපදෙස් වලක් තියෙනවා. ස්ක්‍රීන් පෙන්වන්න එපා. ඒක ටිකක් කතනයට බාධාවක් වෙනවා කියලා. නමුත් මම මේ කියන දේ හරිද වැරදිද කියන්නේ මන් දන්නේ. මගේ පැංචට මං මාස සමාන අවුරුද්ද පහු වෙනවත් එක්කම ස්ක්‍රීන් එක නම් බලන්න දුන්නේ නැහැ. නමුත් සින්දු වලට එක සින්දු වලට කතන්දර වලට නිතරම යාව එයා ලැප් එකේ දාලා ටීවී එකේ දාලා ඒවට හුරු කරා. ඒ වගේම විනාඩි 15ක් හරියටම විනාඩි 15ක් වගේ පොඩි කාලයක් මං එයාට අර ලොකු ටීවී එක දාලා පොඩි දේවල් මම ගොඩක් පෙන්නුවේ පෙපා පිග් ඊට පස්සේ බ්ලූයි ඔන්න ඔය වගේ චූටි ස්ටෝරීස් විනාඩි 5 වගේ ස්ටෝරීස් මං එයාට පෙන්නුවා. ඉතින් ඒකෙන් මං හිතනවා එයාට ගොඩක් දැන් අද වෙනකොට දැන් අවුරුදු 2ක්වත් උන්නේ රෝස් බෙලාට. අද වෙනකොට ඉංග්‍රීසි වලින් ඒ වගේම සිංහල වලින් ගොඩාක් ගලපලා එයා අපිට උත්තර දෙනවා. ඉතින් අපි කොච්චර කිව්වත් ස්ක්‍රීන් ටයිම් හොඳ නැහැ කියලා මම හිතනවා. මම කරපු දේවල් අනුව එයා ඉක්මනට හුරු කරගන්න මූලික හේතුවක් උනේ අර මම විනාඩි 5 හරි පෙන්නපු ඉංග්‍රීසි වෙන්න පුළුවන්, සිංහල සින්දුවක් වෙන්න පුළුවන්, අන්නේ දේවල්. මොකද යාගේ අවධානය පටගාලා ඒකට යනවා. ඉක්මනින් අවධානය යොමු කරගෙන ඒව ඉක්මනින් අල්ල ගන්නවා නිතර දානකොට ඒ දේවල්. ඉතින් ඒ දේවල් නිසා තමයි මං හිතනවා මගේ රෝස් බෙලා ඉක්මනින් කතාවලට සින්දු කියන්න හුරුුනේ කියලා. ඉතින් මේ ඩිජිටල් තිර ගොඩක් අඩුවෙන් භාවිතා කරන්න කියලා කියන්න ඕනේ කියන්නේ දැන් මොකද බබාලගේ ඇස් පවා
ඒවට හුරු වෙනවනේ අන්නේ දේවල් නිසා තමයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඩිජිටල් තිර ගොඩක් අඩුවෙන් පරිහරණය කරලා නිතරම එයත් එක්ක කතා කරලා එයා අහන දෙයකට උත්තර දීලා එයත් එක්ක නිතරම මොනවා හරි දැන් උදාහරණයක් කිව්වොත් බබා මේ තාත්තට කියන්න ටීවී එක දාන්න කියලා. බබා තාත්තට කියන්න වොෂ් එකක් දාන් එන්න කියලා. අන්න එහෙම අපි කියන්න කියලා කියනකොට එයා ඒ දේ පට ගාලා කරනවා. ඔයාට යම් කාලයක් එනවා ඔයාටම දැනගන්න පුළුවන් බබා හොඳටම කල්පනා කරන්නේ කොයි කාලෙද කියලා. අපි කියන එක එයා කියනවා. එක කාලයක් එනවා අපි කියන වචන එයා දැන් අපි කිව්වොත් එහෙම මේ අපි හොඳ හෝ නරක වචනයක් කිව්වත් එයා ඒක පටගාලා කියනවා. එයා කවදාවත් ආලා නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ඒක පටගාලා කියනවා. අන්න ඒ කාලේ එනවා කියන්නේ ඔයාගේ බබා ස්ථිර වශයෙන්ම කතා කරන්න හොඳටම පුළුවන් කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම නිතරම රෝස්මලාට කිව්වේ දැන් කවුරු හරි ආවම නැන්දි good morning මාමා good morning කියන්න. අන්න එහෙම මම නිතරම එයාත් එක්ක කිව්වා මෙහෙම කියන්න පුතේ මෙහෙම කියන්න. එතකොට එයා නිතරම දැන් බූසට කියන්න බත් ටික කන්න කියලා. අන්න එහෙම නිතර මම කියන්න කියලා එයාට කිව්වා. ඊට පස්සේ නිතරම එයාගෙන් ප්‍රශ්න අහන්න ඉංග්‍රීසි වලින් පුළුවන් සිංහලෙන් පුළුවන්. ඉතින් ඕනම දෙයක් නිතරම එයාත් එක්ක වචන හුවමාරු කරගන්න ඕනේ. එයා මොනවා හරි කියන වෙලාවට අපි මොන වැඩේ තිබ්බත් පැත්තකින් තියලා එයාට හුඟම් දුන්නොත් එයා තව ආසාවෙන් වචන කියනවා. ඒ වගේම මම නම් බෙඩ් ස්ටෝරි ගොඩක් අඩුවෙන් පාවිච්චි කරේ. නමුත් මම පොත්පත් කියලා දුන්නා. ඒවා රංගපාලා ඒ කියන්නේ එයාට ආස විදියට මූණෙන් ඉරියව් පෙන්නලා එතකොට එයා පටකාලා අල්ලගත්තා. මම මගේ ෂෝට් වීඩියෝස් වල දාලා ඇති එයා තාත්තිත් එක්ක එහෙම මේ කියලා දෙන කතන්දර වගේ දේවල්. ඊට පස්සේ හැමදේම එන්නේ එහෙම තමයි. එයා කවදාවත් දැකපු නැති නොගිය තැන්වල සමහර දේවල් තියෙනකොට මේ ඒ දේවල් පටකාලයක් කියන්න ගන්නවා. ඉතින් මේ මං කරපු දේවල් තමයි මේ මං ඔයාලත් එක්ක කිව්වේ. ඉතින් ඕනම අම්ම කෙනෙක් කැමතිනේ දැන් බබා කතා කරනකම් සින්දු කියනකම් අහන් ඉන්න. ඒ දවස උදා වෙනකම් ඉන්න. ඉතින් මං කරපු දේවල් තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. මේ මං හිතනවා අද මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් වලට ගන්න පුළුවන් කියලා. මොකද ගොඩක් සමහරු කියනවා මම YouTube වලම දැකලා තියෙනවා සමහර අම්මලම කියනවා මගේ දරුවා මේ විදිහට තමයි මං උරු කරගත්තේ. ඇත්තටම කිව්වොත් ටීවී රූපවාහිනී කියන එකට වඩා මේ හැමදේම පෙන්වන්න නැතුව බබාලට යම් සීමා සහිත යම් දෙයක් නිතරම ඇසෙන සැලැස්සුවොත් ඒ දේවල් වලට පටගාලා හුරු වෙනවා. ඉක්මනින් හුරු වෙනවා. ඒක තමයි එකම මං කරපු දේ. මේ මොකද මමයි රෝස් බෙලයි අවුරුදු දැන් පැංචට අවුරුදු 2කට කිට්ටු වෙන්න වෙලානේ ලංකාවට ආවේ. එතකොට මම බහරේන් වල ඉද්දි ගොඩක් දුරට අපි දෙන්න විතරයි රැඳුනේ. පිට බබාලත් එක්ක සෙල්ලම් කරේ අඩුවෙන් තාත්ති උදේම ගියාම ගොඩාක් රැ වෙලා ඔෆිස් වල යන්නේ. ඉතින් ඒ දේවල් එක්ක මේ මමයි පැංචයි නිතරම කතාවට හුරු කෙරෙව්වා. බොහෝ විට මේක අඩු වෙන්නේ මේ තාත්තා එක්ක බබා ඉන්නවා නම් මොකද තාත්තලා ගොඩාක් දුරට ටිකක් වෙනස් කෙනෙක්නේ. ඉතින් තාත්තලත් එක්ක ඉන්නකොට ඒ බබාලා බොහෝ දුරට ඉතින් කතාවට හුරු වෙනවා අඩුයි. නමුත් හැකි පුළුවන් වෙලා හැකි හැම විටම පැංචත් එක්ක කාලය ගත කරන්න කියලා මං ඉල්ලනවා. මොකද එයාගේ ළමා කාලේ ආයෙ එන්නේ නැහැ. ඒ ළමා කාලේ අපිට ආයෙ දෙන්න බෑ. අපිට සමහර දේවල් මං ඉස්සරහදී වීඩියෝ එකක් අරන් එන්නම් මේ කරදරකාරී අවදී බබාලාගේ. ඒ වෙනකොට අපිට ගොඩාක් කේන්ති යනවා. මේ ඉතින් ඒවත් මැඩපවත්වාගෙන ඒවටත් මූණ දීලා පැංචත් එක්ක ගාල්ලේ ගත කරන්න අපි ටිකක් හුරු වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ ඒකට.
ජොබ් එකක් කරන අම්ම කෙනෙක් නම් අපි කියමු සර්වන් කෙනෙක්ට බබාව දාලා ගියොත් ඒ සර්වන්ටත් කරුණාව ආදරය දක්වලා ඒ සර්වන්ගෙන්නුත් යම් දෙයක් ලබා ගන්න ඒ අම්මා දැනගන්න ඕනි. සමහර සර්වන්ලා නම් ඉන්නවා ඇත්තටම එඩියුකේටඩ්. ඒ කියන්නේ මේ ඒ බබාට එඩියුකේටඩ් දේවල්ම මේ කියලා දෙනවා. මම දන්නම මගේම යාළුවන්ගේ සර්වන්ලා ඉන්නවා. එයා සමහර විට මේ හොඳට ළමයාත් බලාගෙන අර එඩියුකේෂන් සම්බන්ධ දේවලුත් ඒ බබාලට කියලා දෙනවා. ඉතින් ඔයා සර්වන් කෙනෙක් හොයා ගන්නවා නම් ඉතින් වැඩ කරන අම්මෙක් නම් ඒ වගේ දේවල් වලටත් මූණ දෙන්න බලාගෙන සර්වන් කෙනෙක් හොයාගන්න. මේ ඉතින් මං හිතනවා අද වීඩියෝ එක නම් ඔයාලට ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි කියලා. මම නැවත ඉක්මනින් වෙන වීඩියෝ එකක් එක්ක ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න.